ඔයා අතෑරි මුදුරට e-bike එකක් ගන්න වෙනවද? මෙන්න යනවා. Yadia T5 2024. පාරට මෙන්න මේ වගේ ලුක් එකක් තමයි Yadia T5 කියන බයික් එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. Yadia logo එක, ඒ වගේම signal indicators. ඔයාලට මේකේ ස්පෙෂල් ෆීචර් එකක් විදිහට බලා ගන්න පුළුවන්. 4 lanes headlight එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම යටට ගියාම hydraulic system එකක් තියෙන suspension, disc brake. ඊළඟට අපි කතා කරමු මේ බයික් එකේ display එක ගැන. ඔයාලට මේකේ හම්බෙන්නේ multi color LED display එකක්. මේ වගේ ඉතාම ලස්සන display එකක් තියෙන මේ බයික් එකට. ඊට පස්සේ අපි කතා කරන්නේ මේ කී එක ගැන. මේ කී එක ස්පෙෂල් කාර් එකක් වගේ ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට තමයි මේකේ ඉන්ඩිකේටර්ස් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක ලොක් එක, අන්ලොක් එක, ඒ වගේ මේ ෆන්ක්ෂන් එකකින් ඔයාලට කියන්න පුළුවන් මේක කී එක නැතුව කීලෙස් ඔයාලට මේ බයික් එක ස්ටාර්ට් කිරීමේ හැකියාවක් තියෙනවා. මේක ඩබල් ටැප් කරාම බයික් එක ඔන් මෝඩ් එකට එනවා. මේකේ සයිඩ් ඇන්ගල් එක ගැන කතා කරද්දී මෙන්න මේ වගේ සයිඩ් ඇන්ගල් එකක් ලුක් එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ ඔයාලට. Yadia T5 කියන logo එක, ඒ වගේම Yadia logo එක, ඒ වගේම දැන් අපි කතා කරමු මේකේ පිටිපස්සේ මෝටර් එක ගැන. මේකේ brushless මෝටර් එකක් එන්නේ 1200 watt. මෙතනින් තමයි බයික් එක charge කරන charging port එක එන්නේ. ඒ වගේම මෙතන ඔයාලට ෆෝන් එක දාගෙන මෙතන charge කරන්න පුළුවන්. තමයි ඔයාගේ පර්ස් එක උනත් දාගෙන යන්න හොඳ ඉඩක් තියෙනවා මේ දෙපැත්තෙම. ඒ වගේම මෙතන බඩු එල්ලගෙන යන්න මේක ගැජට් එකක් දීලා තියෙනවා. එතකොට මෙන්න මේ මම කියපු කාරණා තමයි අර Yadia T5 කියන බයික් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි කතා කරන්න යන්නේ අන්තිමට ප්‍රයිස් එක ගැන. ඔයා හිතන්නේ මේක කීයක් වගේ වෙයි කියලාද? මේ සාමාන්‍යයෙන් e-bike වල ගණන් යන විදිය දන්නවනේ. මෙච්චර හොඳ බයික් එකක් ඔයාලට අබාන්ස් ආයතනයේ විදිහින් දෙන්නේ රුපියල් 4,47,950ක වැනි මුදලට ඔයාලට මේ බයික් එක ගන්න පුළුවන්. ඒත් එක මට මේකේ රේන්ජ් එක ගැන කියන්නම් තිබුණා. එක charge එකකින් ඔයාලට මේකේ කිලෝමීටර් 80කට වඩා යන්න පුළුවන් කියලා කියලා තියෙනවා. ඉතින් අද මම ඔයාලට මේ Yadia T5 කියන බයික් එක ගැන රිවිව් එකක් කරේ. ඉස්සරහට මම අනිත් Yadia බයික් ගැනත් රිවිව් ගේන්න බලාපොරොත්තු වෙනවා. වගේම මම ඔයාලට මේක ඩ්‍රයිව් කරලා මේකේ එක්ස්පීරියන්ස් එක ගැන ඉස්සරහට ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා. අදට මගේ වීඩියෝ එකට සවන් දුන්නාට ඔයාලට ස්තුතියි. ඊළඟ වීඩියෝ එකේ හමු.